හරි අපි අද බලමු මේ charts වල මේ වගේ මේවට කියන සාමාන්‍ය මම හිතන්නේ ඩබල් graph කියලාද මන්ද කියන්නේ. ඒ කියන්නේ බාර් graph එක බාර් graph එකම තමයි. ඒකේ දෙකක් දීලා තියෙනවා. එකක් ඒ කියන්නේ මේ statistics දෙකක් එකපාර ළඟ ළඟ. දැන් මේක නම් girls and boys කියලා ඉන්නේ. තේරුණා නේද? ගෑනු ළමයිනුයි පිරිමි ළමයිනුයි එකට දීලා. ඒකට ඒවට කියනවා නිකන් තනි graph එක නෙමෙයි. බාර් graph එක නෙමෙයි. එතකොට බලමු අපි මේක පොඩ්ඩක් කොහොමද මේක ලියලා තියෙන්නේ කියලා. right. එතකොට මේක ප්‍රශ්නේ දීලා තින්නේ the following bar graph shows the leisure time activities of the students in a school in Sri Lanka. Study and write a description. එච්චරයි දීලා තියෙන්නේ. වෙන මොකුත් දීලා නැහැ. ඊට පස්සේ chart එක දීලා තියෙනවා. දකුණු පැත්තේ. හරි අපි බලමු දැන් chart එකේ තියෙන්නේ chess තියෙනවා, badminton තියෙනවා, table tennis තියෙනවා, cricket තියෙනවා. ඒවා ප්ලේ කරන අය තමයි girls and boys එකට දීලා තිනවා chess girls and boys badminton girls and boys table tennis ප්ලේ කරන අය girls and boys cricket ගහන අය girls and boys අනිත් පැත්ත දීලා තිනවා number of students ප්‍රමාණය ළමයි කීයද කියලා හරි ඔන්න බලන්න අපි යන් chart එක explain කරගන්න the given bar chart shows the leisure time activities of boys and girls in a school in Sri Lanka හරිනේ කතා දීලා තියෙන chart එකේ පෙන්නන්නේ leisure time activities. අන්න leisure time activities තමයි මේ දීලා තින්නේ. chess, badminton කියන leisure time activities. ඒගොල්ලන්ගේ leisure time එකේ කරන දේවල්. of boys and girls. පිරිමි ළමයි සහ ගෑනු ළමයි දෙකම. in a school. ඒ කියන්නේ ස්කෝල් එක ඉන්න ළමයි ගැන තමයි දීලා තින්නේ. in Sri Lanka, ලංකාව. The horizontal axis represent the type of the activities. Horizontal activity කියන්නේ මේ horizontal එක කියන්නේ මේක. ඒක තියෙන්නේ මොනවද? ඒක පෙන්නන්නේ. horizontal axis represent මේ represent කියන වචනේ ඉගෙන ගන්න හැමෝම දැන්. it is දානට වඩා හොඳයි. represent කියන වචනේ ඕන අලුත් වචන. the type of activities ඒක කියලාත් නැහැ මොනවද කියලාත්. නිකම්ම ලියලා තියෙන type of activities එච්චරයි. while the vertical axis මේක තමයි vertical axis එක indicates the number of students. ඒකේ ඉන්න ළමයි ගන්න තමයි පෙන්නලා තියෙන්නේ. xy දෙක. xy vertical horizontal එකයි vertical එකයි. ඔන්න ඒක කිව්වා මුලින්. ඊට පස්සේ යන් explanation එකට the most popular activity ඔන්න ඊළඟ පරිවචනේ. most popular කියන්නේ ජනප්‍රියම එක. among both boys and girls අන්න එක කියන්න ඕනේ මේ කියද්දි දැන්. පිරිමි ළමයි සහ ගෑනු ළමයි දෙගොල්ලන්ගෙම among අතරේ දෙගොල්ලන්ගෙම both කියන්නේ දෙගොල්ලම කියන both කියන්නේ දෙකක් boys and girls ලා දෙගොල්ලම කැමති most popular activity ජනප්‍රියම activity එක මොකද is table tennis හරිනේ table tennis තමයි ඒක තමයි මේ පේනන්නේ නේද වැඩි මේක පිරිමි ළමයි සහ ගෑනු ළමයි අතර වැඩිම ජනප්‍රිය එක තමයි table tennis දෙගොල්ලම කැමති table tennis and 87 and 85 of them respectively participate in it එකට 87යි බලුවොත් මේක ෆිගර් එක බැලුවොත් පිරිමි ළමයි girls ලා 87ක් වගේ පේනවා. ඒක නිකන් හිතලා දැම්මෑ කීක. හරියටම කියන්න ඕන ඒ රවුන්ඩ් කියලා දාන්නත් පුළුවන් දෙන්න. 87 and 85. මේක නම් 85 වගේ. 85ක් වගේනේ මැද හරියට වගේනේ තියෙනවා. එතකොට ඒ වගේ ෆිගර් එකක් තියෙනවා. එතකොට 87 and 85 of them respectively participate in it. ඒ කියන්නේ පිළිවෙලින් 87යි 85යි වගේ ප්‍රමාණයක් ගෑනු ළමයි සහ පිරිමි ළමයි සහභාගී වෙනවා කියන එක. හරි. The number of boys who participate in chess. ඒ කියන්නේ පිරිමි ළමයි chess play කරන පිරිමි ළමයි කියන්නේ මෙන්න මේක. Who participate in chess is equal to the number of girls who play badminton. ඒක සමානලු badminton play කරන ගෑනු ළමයින්ගේ ප්‍රමාණයට. හරිනේ? දැකද කියලා දෙන විදිය. The number of boys who participate in chess is equal to the number of girls who play badminton. මේ දෙක ගැන කියන්නේ. සමාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ chess play කරන පිරිමි ළමයිනුයි badminton play කරන ගෑනු ළමයිනුයි සමානයි.
badminton is the least popular sport among the boys. ඒ කියන්නේ badminton ලු අඩුම එක මෙතන තේරෙනවද මෙතන මේ අඩුයි මේ තේරෙනවද නේද badminton තමයි අඩුම ජනප්‍රිය එක ඒ මොකද්ද පිරිමි ළමයින්ගෙන් කැමරා ඔන් කරගන්න badminton is the least popular sport among the boys පිරිමි ළමයි ඔක්කොම ගත්තාම මේ හැම ස්පෝර්ට් එකක්ම ගත්තාම පිරිමි ළමයි අඩුවෙන්ම කැමති එක තමයි badminton among the boys and only around 35 play ඒක ප්ලේ කරන්නේ 35ක් වගේ මේ හරියට වගේ තියෙන ෆිගර් 35ක් වගේ on the other hand ඔන්න තව වචනයක් on the other අනිත් තව විදිහකට කියන්නේ on the other hand කියන එක දාන්න පුළුවන් වචන. එහෙම වුණත් වගේ අදහසක් ඒක තියෙන on the other hand cricket is the least popular activity among the girls. ඒතර අනිත් පැත්තෙන් ගත්තාම cricket ගත්තොත් මෙතන cricket තමයි least popular activity අඩුවෙන්ම ජනප්‍රිය එක කාතරද? ගෑනු ළමයින්ගේ. ගෑනු ළමයින්ගෙන් අඩුම එක මේක නෙමෙයි. පිරිමි ළමයින්ගෙන් අඩුම එක badminton ගෑනු ළමයින්ගෙන් අඩු එක මොකක්ද cricket least popular among the girls and just above 20 of the girls play ඒක ප්ලේ කරන ප්‍රමාණය ගත්තොත් girls ලා cricket ගහන ප්‍රමාණය 20ක් වගේ නෙමෙයි ආසන්න වශයෙන් මේක හරියටම just above 20 එතන හරිනේ 20ට වඩා පොඩ්ඩක් වැඩි. දැන් ඔක ඉරක් ඇඳුනොත් මෙහෙම මේ රෙන්න 20ට වඩා පොඩ්ඩක් වැඩියෙන් වගේ එනවා මේ හරියට. මොකද කියන්නේ? තේරුණාද? දැන් මේක හොඳ වචන ටික තමයි most popular activity among both girls and boys respectively participate in it equal to the number of girls least popular sport among boys. On the other hand, least popular sport among the boys. On the other hand, least popular activity among the girls. ඔන්න ටික තමයි තියෙන්නේ. තේරුණාද? මේ ටික ඔයාලා හිතලා මේ ටික ඉතින් ඔයාලා හිතලා ලියන්න ඕනේ. ඒක ඉතින් කොහොමද ලියන්න පුළුවන්? ඒ ටික මුල ටික ගන්න ඕනේ. මොකද හිතන්නේ ඒක තේරුණාද කියපු දේ? කෙවින්ටයි අචිනිටයි තේරුණාද මම මේ කියපු ටික? ඔව් සර්. අචිනි? තේරුණා සර්. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේකයි. මම ඔයගොල්ලෝ මේක දැන් මේක වීඩියෝ එක බලන කෙනෙක් නම් මේක ඩිජිටල් ලයිබ්‍රරි එකේ මේක ප්‍රශ්නේ බලන්න මේක තියෙනවා GC O level paper 1 guide එකේ. O level paper 1 guide කියන පොතේ කියන්නේ GC O level exam self study books වල O level paper 1 guide එකේ මේ ප්‍රශ්නේ උත්තරේ දෙකම තියෙනවා. ඒකේ ප්‍රශ්නේ බලා ගන්න ප්‍රශ්නේ බලලා chart එක බලන්න. chart එක බලාගෙන මෙන්න මේ ඉරියන්දලා තියෙනවානේ මේ ඉරියන්ද ටික ඔයාලට අමතක වෙයි කියලා හිතන ටික මම මේ ලිව්වේ. ඒ ටික පොතේ ලියා ගන්න. ලියලා ඉවරලා මේක දැන් මං කිව්වේ වීඩියෝ එක බලලා නම් ප්‍රශ්නේ බැලුවා chart එක බැලුවා මේ ඉරියන්දලා තියෙන වචන ටික ලියාගත්ත පොතේ ඊට පස්සේ chart එක බලාගෙන ලියන්න ඕනේ. එතකොට මේ උත්තරේ බලාගෙන එහෙම ලියන්න නෙමෙයි. අර අමතක වෙයි කියලා හිතන වචන ටික තමයි මම මේ යටින් රතු පාටින් ඉරියන්දලා තියෙන්නේ. ඒ ටික පොතේ ලියාගෙන chart එක බලාගෙන ලියන්න ඕන මේ ලියලා තියෙන විදිහට කොහොම හරි ලියන්න ඕන. පුළුවන් තරම් මේ විදිහට ලියන්න කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ලකුණු වැඩියෙන් ගත්ත හැකි. ඒකයි. ඒක තමයි මෙතඩ් එක. ඒ ක්‍රමයක ආයි මං කියනවා නම් යා paper 1 guide එක ගත්තා පොත GC O level exam self study books වලින් paper 1 guide එක ගත්තා මේ ප්‍රශ්නට ආවා. question number 2 කියන එකේ ප්‍රශ්න ලියාගත්තා. the following bar chart ඒ ටික ලිව්වා. chart එක ප්‍රශ්න ලියාගත්තා. ඊට පස්සේ chart එක බලාගෙන අපි ඉරියන්දලා තියෙන ටිකත් ඒකත් පැත්තකින් ලියාගත්තා. ඊට පස්සේ උත්තරේ බලන්න නැතුව chart එක බලාගෙන මේ උත්තරේ ලියන්න ඕන. ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඉස්සලා මේක තේරුණාද කියලා බලන්න පොඩ්ඩක්. ඊට පස්සේ ඒ විදිහට කරන්න. හරි. තේරුණානේ? right.